ඉතින් මට අද හිතුණා ඔයාලත් එක්ක මම කොහොමද ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරගන්නේ කියලා දෙන්න. ඉතින් මම ලොකු දේවල් නම් දන්නේ නැහැ. හැබැයි මම දන්න දේ මම කරන විදිහට ඔයාලට කියලා දෙන්නම්. මේ වැඩේ කරන්න අපිට ඇප්ස් ඕනි වෙන්නේ නැහැ. නොමිලේම Google එක හරහා තමයි මේ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට අයින් කරගන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම මේ වැඩේ කරන්න ඔයාලගේ ෆෝන් එකේ තියෙන Chrome browser එකට යන්න ඕනේ. ඔයාලා හැම කෙනෙක්ගේම ෆෝන් එකේ මේක තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා Chrome එක හොයාගෙන ඔයාලගේ Chrome browser එකට යන්න. Chrome browser එකට ගියාට පස්සේ ඔයාලා search කරන්න ඕනේ background remove කියලා. background remove කියලා search කරාට පස්සේ මේ උඩින්ම එන කහපාට පසුබිමේ තියෙන remove background from image කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ්සයිට් එකට ලෝඩ් වුණාට පස්සේ ඔයාලට එනවා upload image කියලා පොඩි icon එකක්. දැන් ඔයාලා කරන්න ඕනේ මේ නිල් පාටට තියෙන upload image කියන icon එක ක්ලික් කරන එක. ඉතින් මේ අප්ලෝඩ් ඉමේජ් කියන අයිකන් එක ක්ලික් කරාම ඔයාලගේ ගැලරියට තමයි කෙලින්ම යන්නේ. ඉතින් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනි. ෆොටෝ එක එතනින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් අප්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරලා ඔන්න මගේ ගැලරි එකට තමයි මේ ආවේ. දැන් මට තියෙන්නේ මට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනි ඉමේජ් එක තෝරගන්න එක. මම මේ උඩම තියෙන ඉමේජ් එක තෝරගන්නම්. දැන් ඒක මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. එතකොට එයාලා ඔටෝම ඒ ඉමේජ් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා අපිට ෆොටෝ එක PNG එකක් විදිහට ලබා දෙනවා. දැන් මෙහෙම ලබා දෙන ඉමේජ් එක අපිට පුළුවන් මේ විදිහට ප්‍රිවිව් කියන ෆ්‍රී කියලා තියෙන අයිකන් එක ක්ලික් කරලා මේක ඔයාලගේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලගේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ හදාගත්තු ඉමේජ් එක ගැලරියට ආවද කියලා පෙන්වන්න තමයි දැන් මම යන්නේ. ඉතින් ඔයාලගේ ගැලරි එකේ ඩවුන්ලෝඩ් කියන ෆයිල් එකේ තමයි මේ ඉමේජ් එක සේව් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති කලින් තිබුණු ඉමේජ් එකයි මම දැන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා හදාගත්තු ඉමේජ් එකයි. දැන් මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්තු ඉමේජ් එකක් කොහොමද තවත් බෑග්ග්‍රවුන්ඩ් එකකට පේස්ට් කරගන්නේ එහෙමත් නැතිනම් දාගන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් මම මේක ඔයාලට පෙන්නන්නම්. මම තම්බ්නේල් හදන ෆොටෝ එඩිට් ඇප් එකටම ගිහිල්ලා මම සාමාන්‍යයෙන් තම්බ්නේල්ස් හදාගන්නේ සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එකකින්. ඉතින් සමහර අය ඉතින් එක වෙබ්සයිට් පාවිච්චි කරනවා, සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා. හැබැයි මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සිංහල ෆොටෝ එඩිට් ඇප් එක විතරයි. ඉතින් මම ඔයාලට මම තම්බ්නේල් එකක් හදන්නේ කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට ඕනේ නම් තම්බ්නේල් එකක් සාමාන්‍යයෙන් සරලවම හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම ඔයාලට මේ සිංහල ෆොටෝ එඩිට් ඇප් එකෙන් සාමාන්‍යයෙන් සරලවම තම්බ්නේල් එක හදන විදිහ ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් මම ඔයාලට දැන් පෙන්නන්න අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්ත ඉමේජ් එක කොහොමද තවත් බෑග්ග්‍රවුන්ඩ් එකකට දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ සිංහල ෆොටෝ එඩිට් ඇප් එකට ගියාට පස්සේ ඡායාරූප මත සිංහල ටයිප් කිරීම කියලා තියෙන තැනට යන්න ඕනේ. එතනින් ගැලරියෙන් පසුබිම් ඡායාරූපයක් තෝරන්න කියන තැනට ගිහිල්ලා පසුබිම විදිහට අපි දාන්න කැමති ඉමේජ් එක තෝරගන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මේකට වචන එකතු කරන්න, ඒ වගේම එක එක ඉමේජ් එකතු කරගන්න ඒවා පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය තම්බ්නේල් එකක් එහෙම හදනකොට අර විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා අපි සමහර පින්තූර අරගෙන එනවා මෙතෙන්ට. ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගත්ත ඉමේජ් එක මෙන්න මේ ඉමේජ් එකට දාලා පෙන්නන්න.
මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා හදාගත්තු බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා හදාගත්තු ඉමේජ් එක. ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම ක්වොලිටි එකට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඕනෙම පින්තූරයක් නොමිලේම බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරගෙන හදාගන්න. ඉතින් ඔන්න මේක තමයි අද මම වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් මහ ලොකු දෙයක් නන් නෙවෙයි ඇත්තටම. ඉතින් ඒ වුණත් මම හිතනවා ගොඩක් සමහර අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මම දන්න සරල ටිප්ස් කියලා දෙන්න. කියන්නේ තාක්ෂණික පැත්තෙන් මම දන්න සරල ටිප්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයත් YouTube channel එකක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් channel එකක් කරන්න අදහස් හොයනවා නම් ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මම දන්න පුංචි දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මමත් තාම පුංචියට YouTube channel එකක් කරගෙන යන කෙනෙක් නිසා මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න මමත් හරි ආසාවෙන් තමයි ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු YouTube channel එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට කොහොමද පටන් ගන්නෙ? ඒ වගේම මොන වගේ දේවල්ද ඔයාලට එවෙලින් කරන්න පුළුවන් දේවල් කියලා මම ඔයාලත් එක්ක ඉස්සරහට බෙදා ගන්නම්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ඔයාලගෙන් සමගන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරන ගමන් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.